සේවාතුමනි පසර මධ්‍ය විද්‍යාලයට ඔබතුමා සාදරයෙන් පිළිගන්නවා. Stand by center, quick march. ආරම්භ කිරීමටයි මේ සූදානම. සැමරුම් වැඩසටහන ආරම්භවත් කිරීම සඳහා පොල් තෙල් පහන්සිලු දැල්වීම සඳහා රිචි ඩේරිස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හි අධිපති ප්‍රියන්ත කුමාර වනතුංග මැතිතුමනි ඔබතුමන්ටත් පස්තර ලංකා බැංකු ශාඛාවේ කළමනාකාරතුමියනි ඔබතුමියටත් පස්තර මහජන බැංකු ශාඛාවේ කළමනාකාරතුමනි ඔබතුමන්ටත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමනි ඔබතුමන්ටත් වාණිජ්‍ය විෂය අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකතුමනි ඔබතුමියටත් වාණිජ්‍ය ගුරු උපදේශකතුමනි ඔබතුමන්ටත් ලුණුගල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමනි ඔබතුමන්ටත් විදුලේගාපන්දේ මහා විද්‍යාලයේ විදුහල්පතිතුමනි ඔබතුමන්ටත් ගැමුණු මහා විද්‍යාලයේ විදුහල්පතිතුමනි ඔබතුමන්ටත් මෞස්සාගොල්ල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමනි ඔබතුමන්ටත් शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि मुसावादा वैरमणि सिक्खापदं समादयामि. නමස්කාර පූර්වක ස්තුතිය. එසේනම් ඔක්තෝබර් 2006 සමගින් එක්වන ඔබ සියලු දෙනාගේ ගැනීම සහ අරමුණ පැහැදිලි කිරීම වෙනුවෙන් මධ්‍ය විද්‍යාලයේ කරුණු පොරොත්තුමනි ඔබතුමන්ටයි ගෞරවනීය ඥානාධිපති පස්වර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පාරාවස්ති ස්වාමීන් වහන්සේගේ මුලින්ම නමස්කාර පූර්වකව අවසර පතනවා. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින පස්වර කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක සරෝජා මැතිතුමියනි, ඒ වගේම අද දවසේ ඔබ වෙනුවෙන් ඔබ ආමන්ත්‍රණය කරන්නට ඔබත් සමග එක්වන්නට බැරි රිචි ඩේරිස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක ප්‍රියන්ත මනතුංග මැතිතුමනි, පස්වර මධ්‍ය විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමේ සමසභාපති ඊ.එම්. විමලරත්න මැතිතුමනි, ඒ වගේම පස්වර මහජන බැංකුවේ කළමනාකාරතුමනි,
ලංකා බැංකුවේ කළමනාකාරතුමියනි, ලුණුගල මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමනි, පස්සර මධ්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමනි, ඒ වගේම ලුණුගල, විවිලේගම, මවස්ථාගොල්ල ආදී පාසල් වලින් පැමිණි ගුරු මහත්මයාණනි, මේ විද්‍යාලයේ වාණිජ්‍ය අංශයේ බාර ගුරු මහත්මයාණනි, ආදරණීය දුවදරුවෝ, අද දවසේ ඉතාමත් වටිනා වැඩසටහනක තමයි ඔබ මේ සම්බන්ධ වෙලා සිටින්නේ. ඔක්තෝබර් 2026 පස්සර මධ්‍ය විද්‍යාලයේ වාණිජ්‍ය අංශයේ සංවිධානය කරනු ලබන වාණිජ්‍ය දිනය අද දවසේ පුරා පැවැත්වෙනවා. මේ පරිසරයේ ඒ වෙනුවෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින පස්සර මධ්‍ය විද්‍යාලයේ සහකාර විද්‍යාර්ථී නම කියන්නට අවසරයි. පූජ්‍ය පාලාවන්ති යෝධවන්ත ස්වාමීන් වහන්සේ ඇතුළු මම මුලින් අවසරගත් සියලුම දෙනා ඉතාමත් ආදරයෙන් හා ගෞරවයෙන් මුලින්ම පිළිගන්නවා. කෙටියෙන්ම අරමුණ පැහැදිලි කළොත් ඔක්තෝබර් 2026 පස්සර මධ්‍ය විද්‍යාලයේ වාණිජ්‍ය දිනය සමරන්නට ඒ වාණිජ්‍ය ගුරු සැලසුම් කළේ අපි දන්නවා ඒ සියවසේ අවශ්‍යතාවය, රටේ අවශ්‍යතාවය, අනාගතයේ අවශ්‍යතාවය, මේ රට තුළ යහපත් ව්‍යවසායකයෝ ඉහිකිරීම. ඉතින් මේ අරමුණ පෙරදරි කරගෙන හෙට රටේ අනාගතයේ බාර ගන්න ආදරණීය දුවදරුවන් වෙනුවෙන් මේ අධ්‍යක්ෂින් ලබා දෙන්න තමයි අද මේ වාණිජ්‍ය දිනය පවත්වන්නේ. ශ්‍රී දේවී සංඝා ප්‍රවේශිත ආයතනයේ මහානාගාරාධිපතිතුමා ඉතින් ඔබ ආමන්ත්‍රණය කරලා පසුව එතුමාගේ අධ්‍යක්ෂින් දෙන්නේ ඉතින් කෙටියෙන්ම මගේ අරමුණ පැහැදිලි කිරීම එදෙස් නිමාන පත්‍රයේ නැවත වතාවක් මේ අවස්ථාවට සම්බන්ධව අපේ ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනා ආදරයෙන් හා ගෞරවයෙන් පිළිගනිමින් මගේ පිළිගැනීම හා සූතිකතාව පිළිගැනීම අරමුණ පැහැදිලි කිරීම මෙතන නිමානපත් කරනවා. සියලු දෙනාට සුබ අනාගතයක් වේවා.
උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. පස්සර මහාවිද්‍යාලයේ ගරු විද්‍යාර්ථතුමනි, ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ඔබ සමගින් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙනවා ලංකා බැංකුව කළමනාකාරීත්වය, ඒ වගේම මහජන බැංකුව කළමනාකාරීත්වය ඇතුළු ඔබ සියලු දෙනාගේම අවසරයි. දයාබර දූ දැරියනි, මුලින්ම ස්තුතිවන්ත වෙනවා විදුහල්පතිතුමා අපේ වාණිජාන්සේ කුරුමත්ලිමුත් ඔයාලගේ ව්‍යවසායකත්ව අධ්‍යයනයේ දේශය සඳහා ශ්‍රී ලංකා පුද්ගලික සමාජ තෝරාගෙන තිබෙනවා. ගත්ත වැඩිම ගත්ත පස්දෙනෙක් මට මෙතෙන් ක්‍රියාවක් වෙන්නේ. මේ තත්ත්වයකට අනාගතේ මොන වගේ තත්ත්වයකද මොනවයි කෙනෙක්ද වෙන්නේ කියන එක. මට කියන්න දෝ ඔයා මොනවද මොන වගේ කෙනෙක් කියන්නද බලාපොරොත්තු වෙන්නේ. ඉංජිනේරියෙන් වෙන්න බලාපොරොත්තු වෙනවා. දුක ඔයා මොනවයි කියන්නේ. යා නිත්‍ය කෙනෙක්. අනාගතේට ජන්ම දෙන්න ප්ලෑන් කරලා තියෙනවා. පුතා වන් අමුදානික දාලේ අපේ ආරක්ෂාව වෙන්නේ කැපවෙන්න. පියෝජී ડોක්ටර් කෙනෙක් අපේ සෞඛ්‍ය ගැන හිතන්න. හරි thank you ආවට. මම මුලින්ම කියන්නම් මේක තමයි අපේ රටේ තියෙන ප්‍රධානම දේ. අද ලෝකෙ ගත්තොත් සිංගප්පූරුවේ 122ක් පමණ ව්‍යවසාය කරනවා. හැම පුද්ගලයා පස්සේ කෙනෙක් ව්‍යවසාය කරනවා. ඉන්දියාව ගත්තොත් 10ක් 11ක් අපිට වැඩි වේගෙන් යනවා. අපි ගත්තොත් මේ තාම 100ට 3යි ඉන්නේ. අපේ රටේ තාම ව්‍යවසායකෝ හැදෙන්න අවස්ථාවක් තියෙනවා. අපේ රටේ ඉන්නතර පරිවෙන්නේ අපේ රට දියුණු වෙන්නේ නැත්තේ අපේ මේ අධ්‍යාපනයේ ක්‍රමයේ අපි දන්නේ යම් දෙයක් තියෙනවා. ඒක තමයි අද මෙතෙන්ට ආව දුවලා පුතාලා ඔක්කොම ඉදිරියේදී ප්ලෑන් කරේ මොකද්ද? තවත් වාගේ හරි ආණ්ඩුවක් යටතේ හෝ ව්‍යාපාරයක් යටතේ වැඩ කරන්න. ඒ වඳුරට දැක්කේ හැටියට මේ කිසෙල්ලවරියේ ඛණ්ඩ පුළුවන් මොගේ බඩ පිරෙනවා කියලා වඳුරා දන්නවා. අනිත් පැත්තේ වඳුරා දන්නේ නැති මොකද? මේ සල්ලිනේ තෝරගත්තා නම් උඩ මැරලකම් කැසෙල ගන්න පුළුවන් කියලා උදන්නේ නැහැ. ඕක අනිත් පැත්තෙන් කවු ආදේශ කරනවා අපේ මානවයාට. මානවයාට කියනවා මෙන්න මෙහෙම රැකියාවක් තියෙනවා. මෙන්න මේ රැකියාවේ මෙච්චර පඩියක් තියෙනවා. අපි උදාහරණයක් කිව්වොත් යම් කිසි ආයතන රැකියාවක් දෙනවා, අර වාහනයක් දෙනවා, ලක්ෂ 2ක පඩියක් දෙනවා, ක්වාටර්ස් එකක් දෙනවා එකක්. අනිත් පැත්තේ අපි මේ ඔක්කොම පිටිපැත්තේ උස්තරපත් ඒ පැත්තට අක්කර විදිහටමත් දෙනවා. එතකොට මිනිස්සු තෝරගන්නේ මොකද? ඒ දෙකම මොකද්ද? අර අක්කර විදිහවල පතන කියනවා මොනව කරන්නද? එලින් පැත්තේ තෝරගන්නේ අර ඔබ ආදී අපේ දරුවන් තෝරගත්තේ වගේම නැතිආව. ඒක හේතුව තමයි අද රැකියාව තෝරගත්තොත් ඊළඟ මාසේ මේ දිනේ ලක්ෂ 2ක් හරියම් වෙනවා. යන්නේට වාහනයක් හම් වෙනවා. ඉන්න නවාතනක් හම් වෙනවා. ජීවිතේ පොඩයි කියලා. නමුත් අපි එක ධර්මයේ ඒ තෝරගත්තේ කියලා අපි මේ විදිහට ඕක තෝරගන්න නැතුව යා ගත්තාර උඩුකර ඉඳලා ගත්තාර පස්සේ යාට ඔක්කොම හම් වෙනවා. එයා මොකද කරන්නේ? අපේ ලංකා බැංකුව තියෙනවා, මහජන බැංකුව තියෙනවා, මහින්ද බැංකුව දෙකම තමයි උගලන්න තියෙන්නේ. බැංකුවල කියලා කියනවා මෙන්න මගේ ඔක්කොම තියෙනවා මේක රෙජිස්ට්‍රේෂන් එකක් දාලා මට මේකේ ලක්ෂ 25ක් දෙන්න. ඕක තරම් මොකද කරන්නේ? එක පැත්තක පොල් වගා කරනවා. අනිත් පැත්තේ අපේ පොල් වගා කරනවත් එක්කම වල මේකේ අන්නාස් වගාවක් කරනවා. ඊට අමතරව ගම්මිරිස් වගාවක් කරනවා. ඔය වගාටි ඔක්කොම යනකම් දැන් අලුත් කාලේදී සෝලා ඉතුරු කරනවා. ලෝකේ රටවල් අතර යනවා. ඉස්රායල්, ඉන්දියා, චයිනා, මැලේසියා,
වැඩේ කරාට මට තේරෙනවා මට ගැළපෙන්න මැෂින් එක තියෙන ඉන්දියාවේ පුනේ ප්‍රදේශේ. කර්මාන්තම් යාරත් එක්ක වෙලා 2018 වසරේදී මම මේ කියන ත්‍රිජීවී ලංකා පුද්ගලික සමාගම ආරම්භ කරනවා. මේ අවුරුද්දේ මේ සමාගම ආරම්භ කරලා මේක ආරම්භ වෙන්නේ 2019ට මොකද ආවේ කොරෝනා. හැම එකම අභියෝග මත තමයි මට ගොඩ යන්නේ. මොකද ඉගෙන ගත්ත තාත්තලා කිව්වා වගේ අවුරුදු 8ක් විතර රජයේ සේවයේ හිටියා. වයසත් පොඩ්ඩක් උඩට ගිහින් තමයි මේකට වැටුනේ. අපේ රට පොඩ යන නිෂ්පාදක වෙන්න ඕනේ. නේ? මේ බිල්ඩින් හදන ආයතන, ආහාර නිෂ්පාදන ආයතන, වාහන හදන කර්මාන්ත හදන එක විවිධ ආයතන ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ලංකාවේ ඉදිරියේදී මේ ඔක්කොම ජොබ් කරන්න ගියොත් දුවේ පුතේ වාහන ජොබ් නැහැ. මේ මුල් කාලේ ඒ කොරෝනා කාලේ තුල 624 කර්මාන්තාලා වැඩිලා. මෙතන යෝගත් එක රූට් එක දවසක් කියනවා නම් ලක්ෂ කමාන සේනවා. එක ලෝරිය ලක්ෂ 15 සේනවා. වෙනද රායන දෙනවා කෑෂ් දුන්නා. ඒ කොරෝනා කාලේ කොහෙලා එහෙමත් ගන්නෑ. අවුරුදු කණේ යෝග හතරක් ගන්න දෙනවා පෙට්ටියක් උස්සන්න යනවා. මොකද කරන්නේ? අවදලා කාය අනිත් ගන්නෑ. අන්න ඒක ප්‍රයෝජන අරන් කොරෝනා ඉන්නකොට ඒ අත්දැකීම් itu baru masih kita jadi belum kita sendiri yang belum kita. Oke, mata alat apa ini? Ini adalah apa? Pasal habis dari luar semua itu ada di mana kita membawa itu di mana itu. Maka dia ini yang ini dia akan pulang lagi. Ini kali ini dia kata ini belum boleh lagi kata dia yang kawan kita ada kita ganda mama kita ganda තමයි මොකද ඉගෙන කවදාවත් රටට පක්කරි නිෂ්පාදනයක් අපි සාමාන්‍යයෙන් මොකක් හරි තමයි විශ්වවිද්‍යාලය යනවා විශ්වවිද්‍යාලය යනවා විශ්වවිද්‍යාලයේ මැනේජ්මන්ට් ඩිග්‍රී ඉගෙන ගන්න අපිට රිසර්ච් කරනවා අපිට ආවල් කරගන්න රිසර්ච් කරන්නේ යා කිව්වට ඉතින් මේක දාලා ළමයි දාලා රිසර්ච් කරලා ඒ වගේ ළමයි දාන්න ඕනේ මම නිමාන කරනවා සබ්ජෙක්ට් එකෙන් මෙහෙම කරනවා. මේක කළා මම මේ දැන් වෙනවා කියන පොළොව අදාගෙන ඉන්න. කවදාද මම විශ්වාසයෙන් කියනවා ආගෙන්වත් පඩියරක් මම ජීවත් වෙන්නේ නැහැ. මම කවදාද ජීවත් වෙන්නේ? මගේ පඩියකින්. මගේ පඩිය තීරණය කරන්නේ මම කියන්නේ. අදිස්ථානය වරවන්න තියාගන්න කියලා කියාගන්නේ. මම නතරනවා කොහොමද? Jangan
අපේ චෙක් එකක් නිකුත් කරොත් එයාලා ඒක පිළිගන්නවා. ඉතින් ඔයාලගේ අතේ සල්ලි නැති වුණත් අපේ මැනේජර්මා ඒ අදාළ ප්‍රදේශවල අදාළ කල්පනාකරුවෝ වෙනවා. ඉතින් ඒ හරහා අපිට ව්‍යාපාර කටයුතු කරගෙන යන්න මේ යන්ත්‍ර කිරුම් කියන එක ඔයාලට ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ඔයාලා මේකට ඩිජිටල් පැත්ත ගත්තොත් මේකට ගොඩාක් chance මහත්කම් දීපේ පාඩම් ඔයාලට විතරක් සල්ලි අවන්න ඕන මේ දේවල් මේ හැම දෙයක්ම මේ යන්ත්‍ර කිරුම් සහ අනිත් කිරුම් හරහා ඔයාලට ලබා ගන්න පුළුවන්. අපේ කාර්යාලයේ වාණිජ්‍ය විෂය වල නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය දුරුගත විද්‍යාලයේ මහත්මයා අනිත් පාසල් මහත්මයා අතරයි වාණිජ්‍ය විෂය ආධාරිත පාසල් විද්‍යාලයේ දරුවන් ඉන්නවා. සියලු දෙනාගේ නමස්කාරයි. මම මෙතන පටන් ගන්නවා. මම හිතන්නේ දැන් අපේ විශාල මාධ්‍යවල දරුවන් කරලා ඉතුරු කිසිම සම්බන්ධයෙන් පුරාලා මම හිතන්නේ වාණිජ්‍ය විෂය ආධාරිතයි ඔක්කොම වාණිජ්‍ය විෂය වලට ආධාරනකොට බැංකු වලින් මොනවාද කරන්නේ කියන එක සම්බන්ධයෙන් මූලික අධ්‍යාපනය මම ලබා දීලා තියෙනවා. මම හිතන්නේ පටන් ගත්තොත් බැංකු කරන්නේ මූල්‍ය අධාරිතකරණය කරන එක දැන් කරනවා මම දැන් ආරම්භ වාණිජ්‍ය විෂයදී ඉගෙනගෙන ඇති කියන්නේ බැංකු කරන්නේ සල්ලි අතිරික්තයක් තියෙන මිනිස්සුන්ගේ සල්ලි ටික අපිට පොඩ ගන්නවා බැංකුවක විදියට ඊට පස්සේ සල්ලි මොකතාවයෙන් තියෙන අවශ්‍යතාවය තියෙන අයට අපි මුදල් ණය වශයෙන් ලබා දීම තමයි කරන්නේ. ඒක තමයි බැංකුව මූලික කාර්යය වල බැංකුව ගැන ඉගෙන තියෙනවා නම්. නමුත් දැන් ඉතින් එහාට ගියාම බැංකුව ඉතින් එහාට ඉස්සරහට ගිහිල්ලා අලුත් තාක්ෂණයත් එක්ක අලුත් දේවල් එක්ක නව පැත්තට යොමු වෙලා තියෙනවා බැංකුව. ඒ කෙසේ වෙතත් අපි අද මෙතන වල රෙකෝඩ් කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන්පොදු සහ ණය. ඉතින් අද දවසේ තේමාව වෙලා තියෙන්නේ ව්‍යවසායකයා කියන එක. මම දැන් ඊට කලින් ව්‍යවසායක මහත්මයෙක් ඇවිල්ලා එක හරබර දේශනයක් කරා සියලු දෙනාට. එතුමාගේ කතාව අහන්න ඇති. මම හිතන්නේ ඔයාලා ව්‍යවසායකයෙක් වෙන්න කියලා මොටිවේෂන් එකක් ගන්න ඇති ඒක හරහා. ඇත්තටම අපි සේවකයෙකු විදියට වැඩ කරනවට වඩා අපිත් කැමති ඔබ සියලු දෙනා මෙතන ඉන්න සියලු දෙනාම හරි ව්‍යවසායකයෙක් වෙනවා. මොකද ව්‍යවසායකයෙක් වුණා කියන්නේ යාගේ ආදායම සීමාවක් නැහැ. දකිලි වේලා තිබ්බොත් වතුර ගෑවිලා පීස හැදලා තිබ්බොත් ඒ දෙපත් වලාංගු චොක්කක් වෙන්නේ නැහැ. ඊළඟට MICR තීරුවේ කිසිවක් හොලියන්න. MICR කියලා කියන්නේ මෙන්න මේක. මේ අත තියෙන අර ඉලක්කම් තියෙන තීරුව ඒක අපි දැන් සාමාන්‍යයෙන් ලංකා බැංකුව මහජන වේදිකේ චෙක් පදක් අපි කලෙක්ට් කරොත් එහෙම රැස් කරොත් එහෙම අපි කරන්නේ ඒක අපේ ස්කෑන් එකක් තියෙනවා ස්කෑනර් එකක්. ඒ ස්කෑනර් එකේ යවලා ඒගොල්ලෝගේ ගෙවීම පිළිබඳව අවසර ඉල්ලනවා. ඒ වගේ ස්කෑන් කරනකොට තමයි ඒක අපිට අවශ්‍ය වෙන්නේ. ඒක ඔයගොල්ලන්ට සත්‍ය දැනගන්න පුළුවන් මේ බැංකුවකට හරි ආවොත් නැත්නම් ඔයගොල්ලෝ අපි පුහුණු හරි ට්‍රේනින් වලට ආවොත් එහෙම අපිට ඔයාලා දැනුවත් කරන්න පුළුවන්. තියෙනවා introducing the fees මේ ඇප් එක තවම ඩෙවලොප්මන්ට් අධ්‍යයනයේ ඒ කියන්නේ සංවර්ධන අධ්‍යයනයේ තියෙන අපේ ඇප් එකක් මේක හඳුන්වලා දීලා තියෙන්නේ රාජ්‍ය ආයතනවල ගෙවීම් පහසුව සඳහා. එතකොට මේක අන්තර්ජාලය හරහා තමයි මේක සම්පූර්ණ පේමන්ට් කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට දැක ගන්නට පුළුවන් මේ ඉස්සරහට මේක ලොන්චින් කරලා තියෙනවා. කරාට තාම ඩෙවලොප්මන්ට් අධ්‍යයනයේ තියෙන මේ එකක්. එතකොට මේකෙන් ඔයාලට කරන්න පුළුවන් ඔන්ලයින් පේමන්ට් කරන එකක් තමයි මේ ඇප් එකෙන් වෙන්නේ. වීම සඳහා මධ්‍ය විද්‍යාලීය විදුහල්පතිතුමනි ඔබතුමාට එය පිට ගැනීමට ලංකා බැංකුවේ කළමනාකාරතුමියනි ඔබතුමියට අදලා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ආරම්භ කටයුතු කිරීමටයි සූදානම් වන්නේ. මේ අවස්ථාවට අපවින සිටින විද්‍යාලීය විදුහල්පතිතුමා ඒ වගේම ගරු මිනිස්ත්‍රි පන්තියේ සියලුම මහත්මාතුමේ ඉතා ගෞරවයෙන් පිළිගන්න ලබනවා. ඊළඟට සූදානම් වන්නේ මෙවන් ප්‍රදර්ශනාත්මක විවාද තරගයේ කණ්ඩායම් දෙක සඳහාම බලපාන පොදු නීති රීති සහ ලකුණු ලැබෙන ක්‍රමවේදයන් දැනුවත් කිරීමටයි AI trainer, engineer, AI e-business officer,
ඒ කිසිම සැලසුමකින් තොරව අපේ රැකියාව වෙනකොට කඩා වැටීම නිසා මැදි පන්තියේ සහ පහළ පන්තියේ මුහුණ දෙන අර්බුදය ගැනයි. කාරණාවක් එක මහා පරිමාණ රැකියාව විනාශයට පත්වීම. ඒ කියන්නේ AI තාක්ෂණය නිසා ලක්ෂ ගානක මේ රැකියාව හිමි වෙනවා. data entry call center graphic design වගේ රැකියාව AI තාක්ෂණය නිසා ඉස්සරහට දාලා තියෙනවා. කාරණාවක් දෙක සමාජ අපහසුතාවය වැඩි වෙනවා. මොහොත දුක්ඛතාවයක් ඇති වෙනවා. AI tools විනාශ නිසා ලොකු කම්පැනි වල රැකියාව වල නිරතවන ඉංජිනේරුවන්ලා ඒවා විදදී ගන්නවා. ලංකාවේ විතර UK US China සහ ජපාන් මේකේ රටවල ගන්නන්නේ AI
මධ්‍ය මහාවිද්‍යාලයේ ගරු විද්‍යාපතිතුමන් සහ නියෝජ්‍ය විද්‍යාපතිතුමන් සහ ආචාර්ය මණ්ඩලයේ අවසරයි ආදරණීය දුවදරුවනි අද මේ තුළ තරතුරු විවාද තරගය අපි නිර්ණායක කීපයක් යටතේ අන්තර්ගත කොට ලකුණු ලබා දුන්නා. මාතෘකාවට අදාළව අන්තර්ගතයේ ලකුණු 40ක් ලබා දුන්නා. භාෂාව සහ ප්‍රකාශනයේ ලකුණු 20යි. තර්ක ප්‍රතිතර්ක ඉදිරිපත් කරන ලකුණු 20ක්. ඉදිරිපත් කිරීමේ විලාසයේ ලකුණු 10ක්. කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ ලකුණු 10ක්. කණ්ඩායම් දෙකම තරගයට හොඳින් පොහොර දුන්නා. කෙසේ නමුත් තරග නීති විද්‍යා ශිෂ්‍යවට අනුකූලව අපට සිද්ධ වෙනවා මේ අවස්ථාවේ වඩා හොඳ කණ්ඩායම නිර්ණය කරන්න වේක්ෂක මණ්ඩලය යොමුව කටයුතු කරලා අවස්ථාවක් වශයෙන් ලකුණු ලබා දෙන තියෙනවා මේ විදිහට AI තාක්ෂණය නවරකියා මෙලකට විස්තරකර ලෙස බලපායි කියන කණ්ඩායම ලකුණු 300ක් ඉහත අරගෙන AI තාක්ෂණය රැකියා මෙලකට අහිතකර ලෙස බලපායි කියන කණ්ඩායම ලකුණු 337ක් ලබාගෙන ජයග්‍රහණය ලබාගෙන තියෙනවා. මොනවාත් කණ්ඩායම් දෙකම පොඩි තරගයකට තරග දීපිරීම අනුකූලව මේ අවසරය ලකුණු ලබා දෙන්න තියෙන්නේ. එවැගේම අපි මතක් කර යුතුයි සමථ පාඨසහාන දැනුයේ ආදීශ සම්ප්‍රදාය සමගාමී DM විමලරත්න ගුරුපියාණන් සහ ආදී ශිෂ්‍ය ශාන්තික පිටිරේ මහතා ඒ වගේම පෙර ඔබට ලබා දුන් පිටවටනය ලබා දුන්නේ මෙට්නෝ ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සහ ප්‍රෝමේ කුජල සමාගම විසින් එසේනම් අප සූදානම් සංකලනය කරන සඳහා මෙන්ම අනුශූරතාව ලබා ගන්නට සඳහා විනිශ්චය මණ්ඩලයේ සියලුම දෙනාට අපි තවත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. කාර්ය මණ්ඩලයට ඒ වගේම අනු ස්ටුඩියෝ ආයතනයේ අධිපතිතුමා ඇතුළු